මෙතන තාත්තට තමයි දෙන්න මට කරන් ඉන්න කියලා දාන්න. හරි මාත් එන්න. Hi කොහොමද? welcome to my new YouTube channel. මේ මගේ second vlog එක. අද අපි යන්න හදන්නේ නාවල තියෙන ලස්සන place එකකට. ඉතින් එහෙට යන්න කලින් මාතලේදී අපි කෝවිලටත් ගිහිල්ලාම තමයි එහෙට ගියේ. දැන් ඔයාලට පේන්නේ අරංගල mountain range එක. එතන පල්හැත් චූටියට පේන්නේ අපි ගිහපු හොටෙල් එක. මේ තියෙන්නේ හොටෙල් එකේ කාර් පාක් එක. හොටෙල් එකට එන්න තිබුණු පාරත් හරිම ලස්සනයි. මෙච්චර වෙලාවක් විස්තර කිව්වට මම කිව්වේ නැහැනේ අපි ආවේ කොහෙටද කියලා. ඉතින් අපි ආවේ අරංගල ෆොරස්ට් ලොජ් එකට. අපි ඇතුළට ගියාම මුලින්ම එයාලා අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක සර්ව් කළා. මෙතන එයාලගේ ලොබි ඒරියා එකත් එක්කම සයික්ලින් වලට බයිසිකල් වගේම ටේබල් ටෙනිස් ප්ලේ කරන්න ටේබල් එකකුත් තිබ්බා. ලොබි එකත් එක්කම ඉස්සරහෙන් මෙයාලගේ ලස්සන ඉන්ෆිනිටි පූල් එක තිබුණා. ඉතින් ඉන්ෆිනිටි පූල් එකක් විතරක් නෙවෙයි මෙයාලට තව ලස්සන නැචරල් පූල් එකකුත් තියෙනවා. දැන් ඔයාලට පේන්නේ ලොබි එකේ ඉඳන් බැලුවම එළිය පේන ලස්සන view එක. රිසෙප්ෂන් එකට උඩ හෝල් එකේ තමයි රෙස්ටෝරන්ට් and බාර් ඒරියා එක තිබුණේ. ඉතින් දැන් පේන්නේ ඔයාලට එතන. ඉතින් එතන ඉඳන් view එක බලනකොට තවත් ලස්සනට පෙවුණා. මේ හොටෙල් එකේ කබානා 10ක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට පේන්නේ ඒ කබානා වලට යන පාර. හොටෙල් එක වටේටම මේ වගේ ඇවිදලා ලස්සන බලන්න පුළුවන් තැන් ගොඩක් තිබ්බා. මේ තියෙන්නේ හොටෙල් එකේ තියෙන නැචරල් පූල් එක. පූල් එක ළඟම මේ වගේ චේන්ජින් රූම්ස් උත් තියෙනවා. ඊට පස්සේ මම මේ දැන් ඔයාලට පෙන්නන්නේ පූල් එකට වෝටර් සප්ලයි කරන සිස්ටම් එක. හරිම ෂෝක් එකත් හරිම නැචරල් විදියට හදලා තිබුණා යාලා. පූල් එක පාස් කරගෙන අපි ඉස්සරහට මේ විදිහට ගියා. ඔයාලට ඒ කුරුල්ල කෑ ගහන සද්දයක් ඇහුනේ බර්ඩ් පාක් එකේ සද්දේ. ඉතින් නැචරල් පූල් එක පාස් කරලා ඉස්සරහට එනකොට අපිට ඊළඟට හම්බෙන්නේ බර්ඩ් පාක් එක. තාත්තගේ අතට ටක් දාලා ගියා. අනේ එන්නකෝ ගයිස් ප්ලීස්. තව කෙනෙක් ආවා. කයි දෙකයි තුන හතරයි පහක්. ඊයේ මාත් ඉන්න මෙතන තාත්තට තමයි දෙන්න මට කරන් ඉන්න කියලා දාන්න. අයිය අම්මගේ කෝ මොකද්ද බලන්නේ? ඔයාව දැකලා නැහැ නේ කවදාවත්.
බර්ඩ් පාක් එකෙන් පස්සේ අපිට හම්බෙන්නේ මේ වගේ view points කීපයක්. ඉතින් මේ පේනවා වගේ අපිට රිලැක්ස් එකේ වාඩි වෙලා ඉන්න පුළුවන් සහ අපිට උඩට යන්න තවත් ලස්සන views බලා ගන්න පුළුවන්. දැන් යන්නේ මාරු ලස්සන තැනකට. උඩට යන්න තැන තියෙනවා. බලමු. උඩට යන්න බලන්න. view points තියෙනවා. චූටි ඒවා. Let's go. මෙන්න මේ වගේ තැන් වලින් යන්න තියෙන්නේ. ලස්සනයිනේ. මේ තියෙන්නේ උසින්ම තියෙන view point එක. ඉතින් මෙතන ඉඳන් බලවම් පේන view එක තමයි මම දැන් පෙන්වන්නේ. view point එක පාස් කරගෙන එනකොට ඊළඟට අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ තැනක්. ඉතින් මෙතන yoga and meditation sessions conduct කරනවා කියලා එයාලගේ website එකෙත් දාලා තිබුණා. ඔයාලා දන්නවද අපායේ තියෙනවා දඬුවමක් කටුඉඹුල් ගස්වල නගනවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ කටුඉඹුල් ගහක්. ඉතින් මට හිතුණා මේකත් vlog එකට දාන්න ඕනේ කියලා. මේ වෙද්දී නම් අපි හැමෝම ඇවිදලා මහන්සි වෙලා හිටියේ. ඒක නිසා අපි ඊට පස්සේ ලන්ච් එක ගත්තා. ටී ටයිම් එකෙන් පස්සේ මමයි මල්ලි ටේබල් ටෙනිස් ප්ලේ කරා. ඊට පස්සේ අපි හම්බෙන් චූටි යාළුවෙක්ව දැක්කා. එයාගෙත් ෆොටෝස් ටිකක් ගහලා අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. ඉතින් චෙක් අවුට් වෙන ටයිම් එකේ තිබුණු view එක තමයි ඔය තියෙන්නේ. අහස හරිම ලස්සනයි. අපි යන අතරමඟ නාලන්දා ගෙඩිගේ විහාරෙත් බැඳගෙනම තමයි ගියේ. ඉතින් විහාරයේ ඇතුලේ වීඩියෝස් ගත්තත් ඒවා දාන්න විදිහක් නැහැ. මොකද ඒකට පර්මිෂන් ගන්න ඕනේ. පර්මිෂන් හම්බුනොත් මං අනිවාර්යෙන් ඒ ටික දාන්නම්. ඩිසැම්බර් වලත් මේ වගේම ලස්සන තැන් කීපයකටම යන්න ඉන්නවා. ඉතින් ඊළඟ vlog එකකින් හම්බෙමු. දැනට ගිහින් එන්නම්. බයි.